සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි සාකච්ඡා කරන්න හදන්නේ කුලක ගැටලුවක්. හරිම සරල ගැටලුවක්. විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක්. ඉතින් අපි අද සාකච්ඡා කරලා බලමු කොහොමද මේ වගේ ගැටලුවක් විසඳන්නේ කියලා. එතකොට මෙතන කුලක ගැටලුවේදී ඔයාලට පේන මේ n කියලා පදයක් තියෙනවා. හැම a අකුරට ඉස්සරහින් තියෙනවා, b අකුරට ඉස්සරහින් තියෙනවා, a ඡේදන b කියන සම්බන්ධතාවයට ඉස්සරහින් තියෙනවා, a මේල b කියන සම්බන්ධතාවයට ඉස්සරහින් n අකුරක් තියෙනවා. n කියන එකෙන් කියවෙන්නේ n කියන්නේ අවයව ගණන. අවයව ගණන. ඉතින් මෙන්න මේ NA NB NA ඡේදන B සහ NA මේල B කියන අවයව අතර තියෙන සම්බන්ධතාවය මට ලියන්න පුළුවන්. NA මේල B ඒ කියන්නේ මේලය ලබා ගන්නේ NA ධන NB අඩු කිරීම NA ඡේදන B කියන සම්බන්ධතාවයෙන් තමයි අපි මේක ලබා ගන්න. මෙතනදී මම ඔයාට මේ ලියපු සම්බන්ධතාවයේ මම ඔයාට තවත් පැහැදිලි කරලා දෙන්නම්. මේ ගැටලුව මම වෙන්රුප සටහනක් මගිනුත් ඔයාට හදලා පෙන්නනවා. මෙතනදී හරි සරලයි. මේ ආදේශ කරලා ඉලක්කම් ආදේශ කරලා අපිට එකතු කිරීම සහ අඩු කිරීම වලින් උත්තරේ ලබා ගන්න තමයි තියෙන්නේ. මේලේ හොයන්නයි තියෙන්නේ. හරි. එතකොට අපිට දීලා තියෙනවා NA කියන්නේ ඒ කියන්නේ A කුලකයේ අවයව 35ක් තියෙනවා ධන එකතු කිරීම. B කියන කුලකයේ අවයව 28ක් තියෙනවා. ඊට පස්සේ එකකින් අඩු කරන්න තියෙනවා අපිට 13ක්. ඉතින් මෙතන උත්තරය හරි සරලයි. අපිට ලේසි 28න් 13ක් අඩු කරගත්තාම 28න් 13ක් අඩු කරගත්තාම අපිට එන්නේ 15යිනේ. එහෙනම් 35ට 15ක් එකතු වුණාම අපිට උත්තරේ එනවා 50යි. මෙතන 35යි 28යි එකතු කරලා එතනින් 13ක් අඩු කරගත්තාම අපිට උත්තරේ එනවා මේලය 50යි. මම මේ ගැටලුව හදලා පෙන්නන්නම් වෙන්රුප සටහනක් ඇඳලා. මේ විදිහට අපිට පුළුවන් වෙන්රුප සටහනක් ඇඳලා මෙතන වෙන්රුප සටහනක් අඳිනවා. මම ඔන්න ඇඳ එක රවුමක්. ඒ විදිහටම මම අඳිනවා තවත් රවුමක් අඳිනවා. ඊට පස්සේ අපි දන්නවා කුලකයකදී එහෙම රවුම් දෙකක් ඇඳාම සර්වත්‍ර කුලකය තියෙනවා. අන්න සර්වත්‍ර කුලකයක් මම ඇඳගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ කුලක ටික නම් කරගන්නවා. මේ කුලකය ඉරක් ඇඳලා එක නම A කියලා, මේ කුලකේ ඉරක් ඇඳලා B කියලා මම නම් කරගන්නවා. ඔන්න මේ තියෙන්නේ A කුලකය, මේ තියෙන්නේ B කුලකය. දැන් කලින් අපි ගන්න හැදුවේ අවයව අතර සම්බන්ධතාවය සමීකරණයකින් ලියලානේ. ඔන්න මම දැන් මේක හදන්නේ සම්බන්ධතාවය ලියන්න හදන්නේ සමීකරණයකින් නෙමෙයි වෙන්රූපයෙන් හදන්නේ. මේ බලන්නකෝ NA කියලා කියන්නේ 35යි. එතකොට අපි ওই 35 කියන අගය දාගන්න ඕනේ මෙන්න මේ A කියන රවුමේ ඉරේ. ඒ වගේම NB කියන්නේ B වල අවයව ගණනේ. ඒක දාගන්න ඕනේ B කියන ඉරේ. මොකද හේතුව තමයි ඔන්න ඔය 28 මම මේ හරි දාන මෙන්න මෙතනටත් අයිති කොටසක් B කියන තැන නිසා මෙතනටත් අයිති. මට ඔය 28 මෙතන දාගත්තොත් ඕක සම්පූර්ණයෙන් වැරදි. තේරුණාද? ඒ නිසා අපි කරන්න ඕනේ ඒක දාගන්න ඕනේ ඉරේ. B කියන ඉරේ තමයි 28 දාගන්න ඕනේ. අපි 35 දාගන්නේ A කියන ඉරේ. ඊට පස්සේ මට මේ ගානේ දීලා තියෙනවා තව ඡේදනය කියන්නේ 13යි. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි 13. ඒක අපිට මැද දාගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. 35 හැදිලා තියෙන්නේ මෙන්න මේ මම හරිය දාන මේ ප්‍රදේශය එකතු වුණාම. ඒ කියන්නේ දැන් 13 කියන ප්‍රදේශය අපි දන්නවා. ඉතින් අපිට පුළුවන් 35න් 13ක් අඩු කරපුවාම අපිට එනවා 22යි. 22යි. හරිනේ 22යි 13යි එකතු වුණාම 35යි.
ඊට පස්සේ අපිට මේ 28 හැදිලා තියෙන්නේ මේ 13යි මම මේ B වල හරිය දාන ප්‍රදේශයයි. එහෙනම් 28න් 13ක් අඩු කරපුවාම අපිට මෙතන දෙනවා 15යි. දැන් පුතා අපි මේලේ කියද්දි ඔයා පන්තිවල අඳුරු කරලා ඇති මේලේ කියද්දි අපි අඳුරු කරන්නේ මෙන්න මේ අඳුරු කරන්නේ මේලේ කියද්දි මෙන්න මේ සේරම මුළු රවුන්ඩ් දෙකම අඳුරු කරනවා. එහෙනම් ඔය මැදට දාලා තියෙන අවයව ටික තියෙනවනේ. ඒ අවයව ටික එකතු කරපුවාම තමයි අපිට මේලේ එන්නේ. ඒ කියන්නේ NA මේල B කියන එක අපිට උත්තරය ගන්න පුළුවන් 22යි 13යි 15යි එකතු කරලා. ඉතින් කුලක ගැටළු වලදී අපිට වගන්ති ගානක් දීලා හදද්දී මේ වගේ කෙටි ක්‍රම වලින් උත්තර ගන්න එක හරි වැදගත්. ඉතින් අපිට මෙතන එකතු කරපුවාම උත්තරේ විදියට 50 උත්තරේ විදියට එනවා. ඉතින් පිළිතුර අපිට පැහැදිලි අවස්ථා දෙකේදීම 50 කියන එක උත්තරේ ආවා. ඔයාලට විභාගෙදී කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.